ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ දකුණු ආසියානු පුරාවෘත්තවල එන්න. ඇත්තටම හරිම සංකීර්ණ ඒ වගේම ගොඩක් වෙලාවට මතභේදයට තුඩු දෙන චරිතයක් ගැන. ඒ තමයි රාවණා. ඔව්. දැන් බලන්න එක පැත්තකින් රාමායනේ ඉන්නවා මහා දුෂ්ටයෙක් විදියට. අනික් පැත්තෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ජනප්‍රවාද ගත්තම රාවණා කියන්නේ වීර පාලකයෙක්, මහා ශාස්ත්‍රඥයෙක්. මේ පරස්පර චිත්‍ර දෙක කොහොමද එකම චරිතයක් වට ඇති උනේ? අතර මේක තමයි රාවණා චරිතයේ මේ තරම් අපේ අවධානයට ලක් කරන්නේ නේද ද්විත්ව ස්වභාවය. අද අපිට තියෙනවා දැන් බලන්න රාමායනේ තියෙනවා ලංකාවේ ජනකතා තියෙනවා විකිපීඩියා වගේ දේවල් YouTube වීඩියෝ සංචාරක අත්පොත් පවා පර්යවේෂණ ලිපි මේ හැම එකකින්ම පේන්නේ ටිකක් වෙනස් රාමනාලව. ඔව්. ඉතින් අපේ අද උත්සාහය මේ විවිධ කතා ටික එකතු කරලා මේ චරිතයේ විවිධ පැත්ත ගැන ටිකක් ගැඹුරින් කතා කරන එක නිකම්ම කරුණු කියනවට වඩා මේ කතා ඇත්තටම අපිට මොනවද කියන්න උත්සාහ කරන්න කියලා හොයලා බලමු. හරි. එහෙනම් අපි පටන් ගමු අර සාම්ප්‍රදායික ඉන්දියානු රාමායනේ ඉන්න රාවණාගෙන්. එතන නම් චිත්‍රය. ගොඩක් දුරට පැහැදිලි වගේ නේද? ඔව්. ප්‍රධාන කතාවේ එහෙමයි. දස හිසක් තියෙනවා අත් 20ක්. ලංකාපුරේ ඉන්න බලවත් හැබැයි අහංකාර රාක්ෂස රජෙක්. රාක්ෂස කිව්වමත් ඉතින් ඒ කාව්‍යවල එන්නේ අර අద్භූත බල තියෙන සමහර වෙලාවට ටිකක් දරුණු ඒ වගේ ප්‍රබල ජීවීන් කොටසක් නේ. හරි. එතකොට රාමගේ බිරිඳ සීතාව පැහැර ගැනීම තමයි ඉතින් එතන ප්‍රධාන වරද. ඔව්. අන්තිමට ඉතින් රාමාතින් මැරෙනවා. අර ඉන්දියාවේ දශරා උත්සවයේදී රාවණාගේ රූප පුච්චන චාරිත්‍රය රාවණ දහන් කියන එක ඒක අදට තියෙනවා කියන්නේ ඒ මතකේ කොච්චර ප්‍රබලද කියන එකනේ පේන්නේ. ඔව්. ඒක තමයි වල්මීකිගේ රාමායනේ පදනම් කරගත්තු ප්‍රධාන කතාව. හැබැයි ඔබ කිව්වා වගේම ශ්‍රී ලංකාවට එනකොට ඒ වගේම සමහර අලුත් අර්ථකථනක් තියෙනවා මේ චරිතය හුඟක් වෙනස් වෙනවා. ලංකාවේ ජනප්‍රවාදවල රාවණා කියන්නේ මහා පඬිවරයෙක්. වේද, ජ්‍යොතිෂය, වෛද්‍ය විද්‍යාව ගැන පුදුම දැනුමක් තිබ්බ කෙනෙක්. සමහර තැන්වල කියගෙනවා එයා රාවණ සංහිතා කියලා ජ්‍යොතිෂ පොතක් ලිව්වා, ආයුර්වේද පොත් කීපයක්ම ලිව්වා කියලා. දක්ෂ පාලකයෙක්, ඒ වගේම ශිව දෙවියන්ගේ ලොකුම භක්තිකයෙක්. අර ප්‍රසිද්ධ ශිව තාණ්ඩව ස්තෝත්‍රය පවා එතුමා ලිව්වා කියලානේ විශ්වාස කරන්නේ. ඒක ඇත්ත. ඉතින් මේක නිකම්ම විස්තරයක් නෙවෙයි මේක සමහර විට ලංකාවේ සමහර කණ්ඩායම් දකින්න විදිහට අර පස්සේ ආපු බලපෑම් වලට කලින් තිබුණු අපේම දැනුම ශිෂ්ටාචාරය ඒ වගේ දේවල් ගැන සංකේතයක් වෙන්නත් පුළුවන්. අර දස හිස ගැනත් වෙනස් කතාවක් තියෙනව නේද? ඒක ඇත්තටම ඔලු 10ක් නෙවෙයි දක්ෂතා 10ක් ජන කියනවා කියලා. හරියටම හරි. ඔව් ඒ අර්ථකථනය ගොඩක් ජනප්‍රියයි. ඒ කියන්නේ දස හිසෙන් පෙන්වන්නේ එයාගේ චතුර්වේදයයි අනිත් ශාස්ත්‍ර 6යි. ඒ කියන්නේ ෂඩ් ශාස්ත්‍ර ඒ ඔක්කොම ගැන ගැඹුරු දැනුම. ශාස්ත්‍ර 10ක දක්ෂකම. ඔව් ඒකයි දසිශ්‍රාවණා කියලාත් කියන්නේ. ඉතින් බලන්නකෝ චරිතයක් දිහා බලන කෝණිය වෙනස් වෙනකොට අර සංකේත පවා වෙනස් විදිහට තීරුම් ගන්න හැටි. හැබැයි ඉන්දියාවෙත් හැමෝම රාවණාම එකම විදිහට දකින්නේ නැහැ කියලාත් කියන්න ඕනේ. එහෙමද? ඔව් අර මධ්‍යම ඉන්දියාවේ ගොන්ඩි වගේ ආදිවාසී ජන කණ්ඩායම් ඉන්නවා. ඕන් රාවණාට වන්දනා කරනවා. එයාලගේ මුතුන් මිත්තෙක් ගුරුවරයෙක් වගේ සලකන්නේ. හරිම පුදුමයි. ඒ වගේම දකුණු ඉන්දියාවේ අර ද්‍රවිඩ ව්‍යාපාරය තියෙනවනේ. ඒකෙත් සමහර අය රාවණාව දකින්නේ අර උතුරින් ආපු ආර්යයන්ට විරුද්ධව නැගී හිටපු ද්‍රවිඩ වීරයෙක් විදිහට. ඉතින් මේක හරිම සංකීර්ණ කතාවක්. ඔව් ඇත්තටම මේ වගේ එකිනෙකට පරස්පර චිත්‍ර දෙකක් එකම කෙනෙක් වටා ගොඩනගෙන හේතුව සමහර විට යාගේ පෞර පසුබිමද ඒක බලපන්න නැති නේද? ඒක හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ ඒක ලොකු සාධකයක් වෙන්නේ නැති. යාගේ උප්පත්තියම බලන්න තාත්තා විශ්වශ්‍රාවස් කියන්නේ බ්‍රාහ්මණ ඍෂිවරයෙක්. ඍෂි කියන්නේ ඉතින් අර ඉස්සර හිටපු මහා ඥානවන්ත තපස් රකින්න මුනිවරුනේ. ඔව්. අම්මා කයිකසි රාක්ෂස කුමරියෙක්. ඉතින් බලන්න එයාට උරුම වෙනවා ඍෂිවරයෙකුගේ ශාස්ත්‍රීය දැනුම අර අධ්‍යාත්මික පැත්ත විශේෂයෙන් ශිව භක්තිය ඒ වගේම අම්මගෙන් අර රාක්ෂස උරුමයෙන් එන බලය අභිමානිය සමහර වෙලාවට අහංකාරකමත් එක්ක ඒ දෙකේ ගැටුමක්. ඔව් ඒ දෙකේ ගැටුම තමයි එයාගේ කතාව පුරාම යන්නේ. එයාගේ සීයා පුලස්ති ඍෂි බ්‍රහ්මගේ මනසින් ඉපදුණු මහා ඍෂිවරුන්ගෙන් කෙනෙක්. අනික් පැත්තෙන් අම්මගේ සීයා සුමාලි මහා බලවත් රාක්ෂස රජෙක්.
කතාවල කියවෙන විදිහට සුමාලිට ඕන වුණා එයාගේ දුව කයිකසීව ලෝකේ ඉන්න බලවත්ම කෙනෙක්ට කසාද බඳලා දීලා රාක්ෂස වංශය ආයෙත් බලවත් කරන්න. හා එතකොට සහෝදර සහෝදරියන් එයාලත් කතාවට ගොඩක් බලපානවා නේද? කුම්භකර්ණ, විභීෂණ, අර ශූර්පණඛා. ඔව් විශේෂයෙන්ම සහෝදරයෝ දෙන්න. කුම්භකර්ණ කියන්නේ මහා බලවත්තෙක්. අර නිදා ගැනීමට ලැබුණු වරමක් නැත්තම් ශාපයක් නිසා ප්‍රසිද්ධයි. ඒත් රාවණාට ගොඩක් පක්ෂපාතී. හැබැයි විභීෂණ එහෙම නෑ. එයා ධර්මිෂ්ඨයි. එයා රාවණාගේ වැරදි වැඩ විශේෂයෙන්ම අර සීතාව පැහැරගත් එක අනුමත කරන්නේ නෑ. ඔව්. එනේ හරිම තීරණාත්මක තැනක්. මොකද ඒක අර පෞලට තියෙන පක්ෂපාතීකමයි හරි වැරද්දයි කියන්නේ ධර්මය අතර තියෙන ගැටුම පෙන්නනවා. රාමායණයට අනුව නම් රාවණාගේ පරාජයට විභීෂණගේ උපදේශ ගොඩක් වැදගත් වෙනවා. ඒකින් පේනවා තමන්ගේම අයගේ විශ්වාසය නැති වුණාම බලය තිබිලත් වැඩක් නෑ වගේ නේද? හරියට හරි. ඒ වගේම රාවණාගේ පුතු විශේෂයෙන් ඉන්ද්‍රජිත් මේඝනාද චලත් කියනෝ එයා මාර දක්ෂ සටන්කරුවෙක්. ඒත් එයාලත් යුද්ධෙන් මැරෙනවා. මේ ඔක්කොම රාවණාගේ කතාවට තවත් දුකක් එකතු කරනවා. රාවණාගේ අර අසාමාන්‍ය බලය ගැනත් කතා කරමුද? විශේෂයෙන්ම දෙවියන්ගෙන් ලැබුණු වරම් ගැන. වරම කියන්නේ මොකක්ද ඇත්තටම මේ වගේ කතාවකදී? වරම කියන්නේ ඉතින් දෙවියන්ව සතුටු කරලා සාමාන්‍යයෙන් තපස් රැකලා ලබා ගන්න විශේෂ ආශිර්වාදයක් නැත්තම් බලයක්. රාවණා, කුම්භකර්ණ, විභීෂණ තුන්දෙනාම ගොඩක් කල් තපස් රකින්නවා. ඒ කියන්නේ අර දැඩි විනයකින් භාවනා කරනවා. බ්‍රහ්ම දෙවියන්ව සතුටු කරවන්න. එතකොට බ්‍රහ්ම සතුටු වෙලා වරම් දෙන්නේ එනකොට රාවණා ඉල්ලන්නේ දෙවියෝ, යක්ෂයෝ, රාක්ෂසයෝ, නාගයෝ වගේ අර අద్భుත බලවේග වනින් යාට මරණයක් නොවින්න කියලා. හැබැයි ඒ වරම ඉල්ලනකොට පොඩි දෙයක් අතපසු වෙනව නේද? ඔව් ඒක තමයි කතාවේ අනිත් වැදගත් තැන. එයා මිනිස්සුන්ව ලොකුවට ගණන් ගන්නේ නෑ. සමහර විට හිතන්නේ නැති තමන්ගේ බලය එක බලනකොට මිනිස්සුන් කියන්නේ කවුද කියලා. අර අහංකාරකම නිසා වෙන්නේ නැති. ඒ නිසා මිනිස්සුන් ගැන ආරක්ෂාව ඉල්ලන්නේ නෑ. ඒ පොඩි හිඩැස තමයි පස්සේ ප්‍රශ්නේ වෙන්නේ. ඔව් මොකද රාම කියන්නේ මිනිස් වෙසින් ආපු විෂ්ණු දෙවියන්ගේ අවතාරයක්. ඉතින් බලන්න තමන්ගේම ලොකුම ශක්තිය වගේ පේන දේ ඒ කියන්නේ අතිශය බලවත් වීම කොහොමද අන්තිමට විනාශයට පාර කපන්නේ කියලා. ශිව දෙවියන්ගෙනුත් වරම් ලැබුණා කියලා කතාවක් තේනවා නේද? අර කෛලාශ කන්ද උස්සන්න ගිය කතාව. ඔව් ඒකත් හරිම ජනප්‍රිය කතාවක්. විශේෂයෙන්ම රාවණාගේ ශිව භක්තිය පෙන්වන තැනක්. එයා තමන්ගේ බලය පෙන්වන්න ශිව දෙවියෝ ඉන්න කෛලාශ කන්ද උස්සලා ලංකාවට ගෙන්න හදනවා. අප්පා. එතකොට ඉතින් ශිව දෙවියන්ට කේන්ති ගිහින් කන්ද තද කරලා රාවණාව යට කරනවා. ඊට පස්සේ රාවණාව අවුරුදු 10ක් විතර ශිව දෙවියන්ට ප්‍රශංසා කරලා අර ශිව තාණ්ඩව ස්තෝත්‍රය ගායනා කරනවා. ඒකද සතිතු වෙලා ශිව දෙවියෝ එයාව නිදහස් කරලා පරාජය කරන්න බැරි දිව්‍යමය කඩුවකුයි පූජනීය ආත්මලිංගයකුයි දෙනවා කියලායි කතාවේ තියෙන්නේ. හැබැයි ඉතින් මේක වල්මීකිගේ රාමායනයේ එච්චර නෑ කියලාත් කියනෝ නේද? ඔව් ප්‍රධාන රාමායනයේ මේකේ තරම් ප්‍රබලද නෑ. හැබැයි ජනප්‍රවාදවල විශේෂයෙන් ලංකාවේ අර සංචාරක කතාවල එහෙම මේක තදින්ම තියෙනවා. අමරණීයත්වය ගැන අදහසක් තියෙනෝනේ. බඩේ අමෘතයක් තිබුණා. ඒ නිසා මැරෙන්නේ නැහැ වගේ කතාවක්. ඔව් සමහර පසුකාලීන කතාවල එහෙම කියවෙනවා. රාවණාගේ නාභියේ තමයි අර අමරණීයත්වයේ රහස නැත්තම් ජීවසාරයේ තිබුණ කියලා. ඒකයි යුද්ධයේදී එතනට විදපු හිය වෙදිලා මැරුණා කියන්නේ. හැබැයි ඒකෙත් තව ගැඹුරු කතාවක් තියෙනවා. සමහර මූලාශ්‍රවල කියවෙන විදියට රාවණා අන්තිම කාලේ මේ අමරණීයත්වෙන් මිදෙන්නත් උත්සාහ කළා කියලා. ඒ මොකද? අමරණීය වෙන්නේ එකනේ හැමෝගෙම හීනේ. වියෝග නැති වුණාම ජීවිතේ තේරුමක් නෑ වගේ දෙයක්. ඉතින් Tamanට හරියන බලවත්ම හතුරෙක් අතින් මැරෙන ඒකත් එක විදිහක විමුක්තියක්, ගෞරවනීය අවසානයක් කියලා හිතුවා කියලාත් කියනවා. මේවා ඉතින් අර කර්මය, දෛවය, ආත්ම විකාශනය වගේ දේවල් එක්ක බෙන්දනු හරිම රසවත් අදහස්. හරිම ගැඹුරුයි නේද? අපි යමු ඔහුගේ රාජධානිය පැත්තට. රාවණා පාලනය කරපු ලංකාව ගැන මොනවද මූලාශ්‍රවල කියන්නේ? රාමායනයේම විස්තර වෙන්නේ ලංකාව හරිම සශ්‍රීක, රත්තරන් පිරුණු බලවත් රාජධානියක් විදිහට. හැබැයි රාවණා මේක පාලනය කරන්නේ එයාගේ අයියා, අර අර්ධ සහෝදරයා ධනයට අධිපති කුබේරගෙන් බලෙන් අරගෙන. කුබේරගෙන් ගත්ත එකක්. ඉතින් එයා දක්ෂ කාර්යක්ෂම පාලකයෙක් කියලත් සමහර තැන්වල කියවෙනවා. හැබැයි ටිකක් බයින් පාලනය කළා කියලාත් කියවෙනවා. හැබැයි ලංකාවේ ජනප්‍රවාද ගත්තම රාවණ යුගය කියන්නේ තාක්ෂණය අතින් මාරම දියුණු කාලයක් කියන මතයක් තමයි. විශේෂයෙන් අර දනුමොනරය
ඔව් ඒක තමයි ප්‍රධානම කතාව. පුෂ්පක විමානය නැත්තම් දඬු මොනරය. ඒ කියන්නේ අහසින් ගිය සමහර විට හිතන පතන විදිහට පාලනය කරන්න පුළුවන් යානයක් කියලායි කියන්නේ. ඒකත් මුලින් කුබේරගේ පස්සේ රාවණා ගත්තා කියනවා. අර වාරිය පොළ වගේ තැන්, ඒ කියන්නේ වාතය ඇති පොළ වගේ අර්ථයක්. ඒව මේ යානා බස්සපු තැන් කියලාත් විශ්වාසයක් තියෙනවා. හෝටන් තැන්නත් එහෙමයි. සීගිරියත් මේකටම සම්බන්ධ කරනවනේ නේද? රාවණාගේ මාලිගාවක් හරි ගුවන් තොටුපළක් හරි කියලා. අනිවාර්යයෙන්ම. සීගිරියේ තියෙන අර පුදුම ඉංජිනේරු වැඩ නිසා තමයි ඒ කතාව වෙන්නේ. ඒ කියන්නේ ඒ කාලේ හැටියට හිතාගන්න බැරි තරම් දියුණු ජල උද්‍යාන, අර ගල උඩට බඩු ගෙනිච්ච විදිය, කැඩපත් පවුර මේ වගේ දේවල් දැක්කම සාමාන්‍ය විදියට පැහැදිලි කරන්න බැරි වුණාම මිනිස්සු මේවා රාවණාවගේ අර අద్భుත චරිතයකට බඳිනවා. ඒ වගේම අර ලංකාව පුරාම තියෙනවා කියන උමං පාරවල් ජාලය රාවණා ගුහාව වගේ තැන් සම්බන්ධ කරගෙන. ඒ කතාවක් තියෙනවා. ඒවා යුද්ධයට රහස් ගමන් වලට අර සීතාව හංගන්න එහෙම පාවිච්චි කළා කියනවා. හැබැයි ඉතිහාසඥයෝ නම් කියන්නේ වෙන කතාවක් නේද? ඔව් මෙතන තමයි අර ජනප්‍රවාදයයි ලියවිලා තියෙන ඉතිහාසයේ අතර ලොකුම පරතරය තියෙන්නේ. පිළිගත් පුරාවිද්‍යාත්මක සාක්ෂි අර මහා වංශය වගේ පොත්වල තියෙන විස්තර ඒවයින් පැහැදිලිවම කියන්නේ සීගිරිය හැදුවේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ කාශ්‍යප රජතුමා කියලා. එයාගේ තාත්තා දාදුසේන රජුරුවන්ව මරලා අයියා මුගලන්ගෙන් බේරෙන්න තමයි මේ බලකොටුව හැදුවේ කියලයි ඉතිහාස කතාව. ඊට කලින් ඉන්නම් ක්‍රිස්තු පූර්ව කාලේ ඉන්නම එතන හාමුදුරුවෝ හිටපු ඉලෙන් ආරාම තිබිලා තියලා. ඉතින් සීගිරිය වැඩ පුදුම වුණත් ඒක රාවණාට සම්බන්ධ කරන කතාව දැනට තියෙන ඉතිහාස සාක්ෂි එක්කනම් ගැලපෙන්නේ නැහැ. ඒත් ඉතින් අර ජනප්‍රවාදය හරිව ප්‍රබලයි. ශ්‍රී ලංකාවේ පළවෙනි සැටලයිට් එකට රාවණා 1 කියලා නම දෙම්මෙත් හැර අතීත තාක්ෂණික දියුණුව ගැන තියෙන ජාතික අභිමානයත් එක්ක වෙන්නේ නැති නේද? බොහෝ දුරට ඔව්. ඒ නමෙන්ම පේනවා රාවණාගෙන චරිතය අද ලංකාවේ අනන්‍යතාවය එක්ක කොච්චර බැඳිලා තියෙනවද කියලා. අපි ආයෙත් රාවණාගේ ජීවිත කතාවට පොඩ්ඩක් කියොත් එයාගේ ජීවිතයේ අර වැදගත් සිදුවීම් කීපයක් තියෙනවා නේද? කුබේරගෙන් ලංකාව ගත්ත එක ගැන කතා කළා. අර රම්බාක එන අප්සරාව එක්ක වුණු සිද්ධියක්. ඒකෙන් ලැබුණු ශාපයක් ගැනත් කියවෙනව නේද? ඔව් ඒ කතාවත් වැදගත්. රාවණා රම්භාව බලෙන් ගන්න හදනවා. එයා කියනවා මම ඔයාගේ ලේලි කුබේරගේ පුතා නලකුරගේ බිරිඳ කියලා. ඒත් අහන්නේ නැහැ. ඉතින් නලකුරට කේන්ති ගිහින් ශාප කරනවා. රාවණා ආයෙත් කවදා හරි ගෑනු කෙනෙක්ට එයාගේ කැමැත්ත නැතුව බලහත්කාරකම් කළොත් ඔළුව හත් කඩකට පැලෙයි කියලා. මේ ශාපේ නිසා තමයි රාමායන කතාවට අනුව සීතාව අරන් ගියත් රාවණාට එයාට බලෙන් මුකුත් කරන්න බැරි වෙන්නේ. ඒකර කතාවේ ආතතිය තියාගන්නත් උදව්වක් වෙනවා. ඒ වගේම දෙවිවරුන්ටත් අභියෝග කරනව නේද? ඉන්ද්‍ර දෙවියන්ව පවා පරද්දනවා. ඔව්. එයා තමන්ගේ බලය පෙන්වන්න යනකොට අර ඍෂිවරුන්ගේ යාග හෝම හැම කඩනවා. දෙවිවරු එක්කත් හැප්පෙනවා. ඉන්ද්‍රව පෙරදුවට පස්සේ තමයි යාගේ පුතාට ඉන්ද්‍රජිත් ඉන්ද්‍රව දිනු කෙනයි කියන නම ලැබෙන්නේ. මේවයින් එයාගේ බලය පෙනුනට ඒකම හතුරුත් වැඩි වෙනවා. අර ධර්මයට පිටුපාන කෙනෙක් කියන නමත් හැදෙනවා. අන්තිමට අර මහා යුද්ධයට මුල් වෙන්නේ එයාගේ සහෝදරී ශූර්පණඛාට උන අපහාසයක් නේද? රාමායන කතාවට අනුව නමෝ. අර කැලේ ඉන්න රාම ලක්ෂ්මණ ළඟට එනවා ශූර්පණඛහ. රාමට කැමති වෙනවා. ඒක හරියන්නේ නැති වුනාම සීතට ගහන්න හදනවා. එතකොට ලක්ෂ්මණ එයාගේ නහයයි කනුයි කපනවා. මේකට පරිගන්න තමයි රාවණා අර මාරීච කියන රාක්ෂසයෙකුගේ උදව්වෙන් රන්මුවෙක් වගේ වෙස් වෙලාගෙන ඇවිත් සීතාව පැහැරගන්නේ. ඒක තමයි ඉතින් මහා යුද්ධයට හේතුව වෙන්නේ. ඒ යුද්ධය නම් රාවණාට මහා විනාශයක් කියනවා. අනිවාර්යයෙන්ම. යුද්ධය හරිම දරුණුයි. රාවණාගේ පැත්තෙන් මහා බලවත්තු ගොඩක් මැරෙනවා. අයියා කුම්භකර්ණ, සෙනෙවි ප්‍රහස්ත, ඒ වගේම දක්ෂම පුත්තු ඉන්ද්‍රජිත්, අක්ෂය කුමාර, අතිකාය වගේ අය. නේ රාවණාට පෞද්ගලිකවත් යුද්ධය පැත්තෙනුත් ලොකුම පහරක්. අවසාන පරාජය වෙන්නේ කොහොමද? අවසාන සටන ඉතින් රාමයි රාවණයි අතර දවස් ගාණක් ගහ ගන්නවා කියලායි කියන්නේ. රාවණා යාගේ ඔක්කොම බලය මායාවල් පාවිච්චි කළත් අන්තිමට රාමගේ ශක්තියයි අර දිව්‍යමය ආයුධයි ඉස්සරහා පරදිනවා. සහෝදරයා විභීෂණ තමයි රාවණාගේ මරණය රහස රාමට කියන්නේ. විභීෂණ. ඔව්. ඒ අනුව රාම විදින විශේෂ හියක් රාවණාගේ නාභියට, ඒ කියන්නේ පෙකණියට වදිනවා. ඒක තමයි අර ජීවසාරය හරි අමෘතය හරි තියෙන තැන කියලා සැලකුනේ.
ඒ පාරෙන් රාවණා මැරෙනවා. ලංකාවේ රාවණා එක්ක සම්බන්ධයි කියන තැන් ගැන තව ටිකක් කතා කරමු. අර ඇල්ලේ තියෙන රාවණා ඇල්ලේ රාවණා ගුහාවයි හරිව ප්‍රසිද්ධයිනේ. ඔව් ඒ තැන් දෙකම රාවණා කතාවත් එක්ක තදින්න බැඳිලා තියෙනවා. ජනප්‍රවාදවල කියන්නේ රාවණ සීතාව හංගකන හිටියේ මේ ගුහාවේ කියලායි. දැන් ඉතින් මේවා ප්‍රසිද්ධ සංචාරක තැන්. රාවණා ගුහාව පුරාවිද්‍යාත්මකවත් වැදගත්. එතනින් අපේ රටේ අර ප්‍රාක් ඓතිහාසික කාලෙට අයිති අවුරුදු 20000කටත් වඩා පරණ මිනිස් හිස්කබලක් හම්බ වෙලා තියෙනවා. එහෙමද? ඔව්. ඒකෙන් පේන්නේ ඒ හරියේ ඉතිහාසය කොච්චර පරණද කියලා. අර බණ්ඩාරවල තියෙන දෝව පන්සලටත් රාවණා ගුහාවේ නුමගක් තියෙනවා කියලාත් කතාවක් තියෙනවා. සීගිරිය ගැන මතභේදය අපි කතා කළා. වෙන මොනවද තියෙන්නේ? තවතන් කීපයක්ම තියෙනවා. නුවරඑළිය හරිය සීතා එළිය කියලා තැනක් තියෙනවා. ඒක තමයි සීතාව හිර කරන් හිටපු තැන. අර අශෝකවතිකාව කියන්නේ වාරියපොළ හෝටන් තැන්න වගේ තැන් අර දණු මොනරේ බැස්සුවා කියන තැන්. ගාල්ල පෙත්ති තියෙන රූමසල කන්ද. රූමසල. ඔව්. ඒක ගැන කතාව තමයි අර යුද්ධෙදි තුවාල වෙච්ච අයට බෙහෙත් හොයන්න හනුමාන් හිමාලයන් ගලක් උස්සන් එනකොට කෑල්ලක් එතන වැටුණා කියන එක. බෙහෙත් කන්දේ කෑල්ල. ඔව්. ඒ වගේම අර ඉන්දියාවයි ලංකාවයි යා කරන ආදම්ගේ පාලම රාමසේතු පාලම රාමායනේ කියන එක වඳුරෝ හැදුවා කියලා. හැබැයි ලංකාවේ සමහර මත තියෙනවා ඒක ඊටත් කලින් රාවණා හදපු එකක් කියලා. හරිම පුදුමයි මේ කතා භූමියත් එක්ක බැඳිලා ඉන්න හැටි. ඒක තමයි. පුරාවෘත්තිය කියන්නේ නිකන් කතාවක් විතරක් නෙමෙයිනේ. ඉතින් මේ හැමදේම එක්ක බැලුවම මේ තරම් පරස්පර කතා තියෙන සංකීර්ණ රාවණා චරිතය අදටත් අපිට වැදගත් වෙන්නේ කොහොමද? මම හිතන්නේ වැදගත්කම තියෙන්නේ අර සංකීර්ණත්වය තුලමයි. රාවණා කියන්නේ නිකම්ම හොඳ හෝ නරක කියලා ලේබල් ගන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. එයා තුල මහා ගුණ තිබුණා. දැනුම, භක්තිය, පාලල හැකියාව ඒව ගැන බරපතල වැරදිත් තිබුණා. අහංකාරකම, බලතණ්හාව, පරිගැනීම එකාතකට මේක මිනිස් ස්වභාවයෙන් පෙන්වනවා වගේ. සම්පූර්ණ වීරියවත්, සම්පූර්ණ දෘෂ්ටියවත් ඇත්ත ලෝකෙත් අඩුයිනේ. පුදුමයකට වගේ අදටත් රාවණාට වන්දනාමාන කරන තැන් තියෙනවා කියලාත් මම අහලා තියෙනවා. ඒක ඇත්තක්ද? ඔව් ඒක ඇත්ත. විශේෂයෙන්ම ඉන්දියාවේ සමහර පෙතිවල රාවණාව දුෂ්ටයා කියන ප්‍රධාන කතාව තිබුණත් සමහර ශිව කෝවිල්වල එයාව ශිව දෙවියන්ගේ ලොකුම භක්තිකයෙක් කියලා සලකලා වන්දනා කරනවා. උදාහරණයක් විදිහට උත්තර ප්‍රදේශවල රාවණාගේ උපන්ගම චීන බිස්රක්වල, මධ්‍ය ප්‍රදේශවල මන්සෝර්වල, රාජස්ථාන්වල ජෝධ්පූර්වල එහෙම රාවණ දේවාල තියෙනවා. ඒ වගේම ගුජරාටේ ඉන්නවා සචෝරා බ්‍රාහ්ම්‍ය කියලා ජන කොටස. මධ්‍යම ඉන්දියාවේ ගොන්ඩි ආදිවාසීන්. එයාලා කියනවා එයාලා රාවණාගෙන් පැවතෙනවා කියලා. ගොන්ඩි අය රාවණාව එයාලගේ ගුරුවරයෙක් කියලාත් සලකනවා. හරිම පුදුමයි නේද ප්‍රධාන කතාවට යටින් මේ වගේ විශ්වාස තියෙන එක. ඒක තමයි. ඒකෙන් පේනවා මේ කතාවල තියෙන විවිධත්වය. සංස්කෘතික බලපෑම ගැන කතා කළොත් කොහොමද ඒක වෙලා තියෙන්නේ? බලපෑම නම් ගොඩක් තියෙනවා. ඉන්දියාවේ අර රාවණ දහංජන අපි කතා කළා. එයා හැදුවා කියන රාවණ හත්ත වීණාව වගේ එකක් රාජස්ථානයේ ජන සංගීතයේ අදටත් තියෙනවා. බුදුදහමේ ජාතක කතාවලත් දසනායක ජාතකයේ ජෛන ආගමේ පොත්වලත් රාවණා ගැන කියවෙනවා. එහෙමද? ඔව්. අද කාලේ පොත්, ෆිල්ම්, ටීවී සීරීස් වලත් රාවණා චරිතය දිගටම එනවා. සමහර වෙලාවට දුෂ්ටයෙක් විදිහට, සමහර වෙලාවට අර වැරදියට තීරම් ගත්තත් ප්‍රතිවීරයෙක්, ඇන්ටි හීරෝ වගේ, සමහර විට ලංකාවේ වගේ වීරයෙක් විදිහටත්. අර කතාවකුත් තියෙනවනේ රාවණා තාම ජීවත් වුන් අතර ඉන්නවද කියන ප්‍රශ්නය. ඒ ගැන මොකද හිතන්නේ? ඔව් ඒකත් මිතරම ඇහෙන දෙයක්, විශේෂයෙන්ම ලංකාවේ. දැන් රාමායනයට අනුව නම් රාවණා යුද්ධෙන් මැරෙනවා. ඒක පැහැදිලියි. ඔව්. ඒත් ලංකාවේ ජනප්‍රවාදවල විශේෂයෙන්ම අලුත් මතවල කියවනවා රාවණා මැරුන්නේ නෑ, කොහේ හරි හැංගිලා ඉන්නෝ, නැත්නම් අමරණීයයි වගේ කතා. ඒවට ඉතින් ඓතිහාසික හරි විද්‍යාත්මක හරි සාක්ෂි නම් නෑ. හැබැයි මම හිතන්නේ වැදගත්ම දේ එයා භෞතිකව අද ඉන්නවද නැද්ද කියන එකට වඩා සංකේතාත්මකද එයා තම ජීවත් වෙනවා. ඒ කොහොමද? විශේෂයෙන්ම ලංකාවේ සංස්කෘතිය ඇතුලේ අර අතීත ශ්‍රී විභූතිය, ජාතික අභිමානය, අපේම දැනුම් පද්ධති ගැන කතා කරනකොට රාවණා කියන්නේ අදටත් පණ තියෙන හරිම බලවත් සංකේතයක්. එහෙනම් මේ විවිධ මූලාශ්‍රෝස්සේ කරපු ගවේෂණයෙන් අපිට පේනවා රාවණා කියන්නේ එක විදිහට කොටු කරන්න බැරි මිත්‍යාවන්, ඉතිහාස කතා, ජනප්‍රවාද, විවිධාර්ථකතන මේ ඔක්කොමගෙන්ම පිරුණු
ඇත්තටම අතිශයින් සංකීර්ණ චරිතයක් කියලා. ඉන්දියාවේ ලංකාවේ කතා දෙකේම වෙනස් හේතුව නිසා වුණත් හරිම ප්‍රබල සංකේතයක්. හරියටම හරි. රාවණා චරිතය දිහා බලනකොට අපිට පේනවා එකම කතාවක් වුණත් කාලයත් එක්ක තනින් තැනට සංස්කෘතියෙන් සංස්කෘතියට කොහොම වෙනස් වෙන්න හැඩ ගැහෙන්න අලුත් අර්ථ ගන්න පුරුවන්ද කියලා. අද අපි මේ කතාව ඉවර කරපු පොඩි ප්‍රශ්නයක් අහලා. මේවට එකිනෙකට පරස්පර විස්තර මිත්‍යාවන් සමහර විට ඉතිහාසයේ වෙන්න පුළුවන් කෑලි එකට පැටලලා තියෙන පුරාවෘත්ත චරිතයක් දිහා අපි අද බලන්න ඕන කොහොමද? මේ කතාවල නිකම්ම ඇත්ත මොකද්ද කියලා හොයනවට වඩා ඒ කතා අදාළ සංස්කෘතියෙන්ට මේ මිනිස්සුන්ට කොච්චර වැදගත්ද? යාළගේ අනන්‍යතාවයට, අභිමානයට, ලෝකෙ දකින්න විදිහට ඒ කතා කොහොම බලපානවද කියන එක නේද සමහර විට වඩා වැදගත් වෙන්නේ. ඒක හිතන්න හොඳ ප්‍රශ්නයක්.